සිරිපාදේ කරුණා කරන්න තියෙන දුෂ්කරම සහ සුන්දරම මාර්ගය වන දිනකන්ද මුක්වත්ත මාර්ගයෙන් තමයි අද සිරිපාදේ කරුණා කරන්නේ. ගියන් අවුලන්නේ නැත්තේ මම නැත්තේ මොකද අවුලක් තියෙනවා දිවිජි අටුන්නේ නැහැ නේ කොල්ල එහෙම වැටුණාද නේද ඉතින් අපිට මේ ඩොපර් එක කරා යන්න කොහොම හරි 10 වෙනකොට වන්සන් නැන් ගහන්න දෙනවා ඒ තරමට අසරණ වෙනවා කැලේ නැද හරියදී ඒ හින්දා තනියෙන් ඉඳන් ඉන්නත් අපි දේවල් හංගන්නේ අපිට සිද්ධ වෙච්ච දේවල් අපි පෙන්නන්නම් එකයි මනසනේ කියන්නේ දෙකයි ඉතින් හරිම සාමූහික තත්ත්වය මේ අපි සෑහෙන සිද්ධයි අද ටික දෙත නිසා වේල ගන්න විදියක් තිබෙන්නේ නැහැ අපිට සිද්ධ වුණා මේවා කිවිදියන්ට good morning. ඉතින් දීර්ඝ කාලයක නිහඬියකුත් එක්ක අද එකතු වෙලා ඉන්න අලුත් vlog එකකට ඔයාලා thumbnail එකෙන් දැක්කා වගේ අවාරේ සිරිපා කරුණා කරන් තමයි අද මම ඇවිල්ලා ඉන්නේ. මම දැන් ඉන්නේ දිනකන්ද මූකුවත්තේ. එතකොට ඔයාලට පේන්නේ නැති මේ බුදු කුටිය දැක්කහම මොන මාර්ගයෙන්ද සිරිපාදේ කරුණා කරන්න කියලා. සිරිපාදේ කරුණා කරන්න තියෙන දුෂ්කරම සහ සුන්දරම මාර්ගය වන දිනකන්ද මූකුවත්ත මාර්ගයෙන් තමයි අද සිරිපාදේ කරුණා කරන්නේ. ඉතින් දැන් වෙලා උදේ 8:00යි මේ වෙනකොට අවු රශ්මිය යහමින් ලැබෙනවා. ඉතින් ඒ නිසා සතුටුදායකයි මේ කාලගුණය නම් අපි දන්නේ නැහැ දවල් වෙදි මොනවා වෙයිද කියලා. අපේ නඩේ අද අසිදු නවාංජන ඉන්නවා. දිනුජය සමරවීර ඉන්නවා. සහ අවිෂමල්ලි ඉන්නවා. ඉතින් අපි මෙතන ආගමික වතාවත් ඉටු කරලා ගමන ආරම්භ කරන්නයි හදන්නේ. ඔයාලා එනවනම් අන්න අතන පේන විතර එද්දිම දින වතුර ගන්න ඩෑම් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ රත්ගඟ හරස් කළ බන්ටයක් මෙතන තියෙනවා. පිටිපස්සෙන් තියෙන එක බන්ට එක කෙලින්ම මේ 12 හරස් කළ කැලේට එන්න පාරක් නැහැ. ගඟ දිගේ යන්න බෑ උඩහට මේ පාරක් මේක හොයාගන්න නැහැ. නමුත් බිම බැලුවොත් හොඳට පාරක් වෙනවා. මොකද මේ කැලෑ පාරක්නේ. ඒ නිසා මේක මේ අතෑරිනවා මේ එන්නේ වාරෙදිත් ගොඩක් අඩු පිරිසක් තමයි ගමන් කරන්නේ. ඔයාලට පාර හොයාගන්න පුළුවන්. කියන්නේ පාර තියෙනවා ඊට පස්සේ මේ තියෙන දැන් පාර පේනවා. අර උඩට යන්න තියෙන්නේ. හරි. අපි එන ගමන් ආරම්භ කරමු. ගම හොඳ ත්‍රාස් දෙනක අත්දැකීමක් ඒ කියලා හිතනවා. ආව මෙයන. මන් දෙකට හෙලේ. උනේ. කර මාර්ගයන් අපි දැන් ටික දුරක් ඉස්සරහට එද්දී මෙන්න මෙතනින් පාර මේ පැත්තට මේ පැත්තට තමයි යන්න ඕනි. මෙතන ලොකු ගල් තලාව නෙමෙයි ගලක් තියෙනවා. ඒක යට මාර ලස්සන මේ වඳුරෙක් ඉන්නවා. මේ පේනවද දන්නේ? මේක මේ මාර ලස්සනයි guys. අන්නේ ලස්සන ගල් ගුහාවක් තියෙනවා ඇතුලේ. අපි යන්න ඕනේ මේ පැත්තට නෙමෙයි. අපි මෙන්න මේ පැත්තට තමයි යන්න ඕනේ. මේ කිහෙල් පැල කවුරු හරි හිටවල මෙහෙ. මම ඉතින් ලබන වාර වේදී කිහෙල කන්න පුළුවන් වෙයි. නේ. තාලික් වඳුරා. මේ මගේ එද්දි පාරවල් දෙක තුන තියෙන සමහර තැන් වලින් මේ කිතුල් ගස්වල රා කපන් දෙන අය සහ දර කපන් දෙමින ඇති. කොහොමුණත් පොඩි දාලා තියෙනවා හොයාගන්න පුළුවන්. ඔයාලට එන විදිය කියනවා නම්
රත්නපුර ස්ටෑන්ඩ් එකෙන් උදේ 6 කාලට බස් එකක් තියෙනවා දෙහින කන්දට. ඒක නැගලා රුපියල් 270 වගේ ටිකට් එකක් තමයි වැටෙන්නේ. දෙහින කන්දට යන්න නැති විට මෙහෙන් බහින්න ඕනේ. ඊට පස්සේ එතන ඉඳන් මූක්කුවත්ත කියන ගමක් කියන්නේ වත්තක් ඒක. එතනට එන්න ඕනේ පයින්. ත්‍රිවිලක් දාන් එන්න පුළුවන් ඒත් ඒ හැරි ත්‍රිවිලන් තිබුණේ නැහැ. කිලෝමීටර් 3ක් එකමාරක් දැක් විතර තියෙන්නේ. ඊට පස්සේ අර බුදු කුටි හම්බ වෙනවා. එතනින්ම පල්ලේ පඩිපෙළේ ඇවිල්ලා රත්ගඟ හම්බ වෙනවා. රත්ගඟට වැටෙන තරම තියෙනවා පොඩි ඩෑම් එකක්. ඒ ඩෑම් එක ක්‍රොස් කරලා කැලේ තුලට එන්න පාර වරදින්නේ නැහැ. ඒ විදිහට ආවොත් ඕක තමයි එන විදිය. ඊට පස්සේ කැලේ ඇතුලට ආවට පස්සේ පාර මේ හරිය කොහෙවත් වරදින්නේ නැහැ. කියන්නේ පාර තියෙනවනේ. බෝඩ් උඩ දාලා තියෙනවා. මේ පාර මේ ලොකු කන්දක් තියෙන සහ පඩිපෙළ නැති නිසා පොඩ්ඩක් අමාරුයි. ලොකුම අමාරුව තමයි නේද? කවුද පෙයාලු? ඌඩෙල්ලෝ I love you උම්මා. දැනටත් ඉන්නවා නේ. අයින් කරලා වැඩක් නැහැ. ඒ හින්දා අයින් කරන්නේ. මොකද අයින් කරද්දි දෙන්නෙක් අයින් කරද්දි තුන් දෙනෙක් අයින් නගිනවා. ඒ නිසා අපි අයින් කරන්නේ. අපේ අම්මලා එහෙම පොඩි කාලේ මේ පාරෙන් තමයි ත්‍රිපාලි වර්ණ කරලා තියෙන අපේ සීයලත් එක්ක. එතකොට මේ යාලා කියන විදිහට කිලෝමීටර් 7ත් 9ත් අතර ප්‍රමාණයක් තමයි මේ පාර මළුවට යනකම් තියෙන්නේ. ඒත් ගොඩක් අය දැන් කියන්නේ කිලෝමීටර් 14ක් 13ක් 17ක් 15ක් වගේ තියෙයි කියලා. පොඩ්ඩක් එතන ගිමන් හැරලා අපි ආපහු අපේ ගමන මේ දිශාවට ආරම්භ කරනවා. අවුලක් නැහැ. නැත්තේ මම නැහැ. නැත්තේ මොකද අවුලක් තියෙනවා. අපි බලමු. අදිෂ්ඨාන වීරය, උත්ථාන වීරය. ඉදිරි ටික පස්සේ කියන්න. මොකද නම් වංචාර වදන? ආමක කෙටි ආයුතු මග දුරයි. අර පැත්තෙන් බැලුවොත් අපිට මේ එහා පැත්තේ කන්දත් එක්ක අපි සමාන්තරව දැන් ඉන්නේ. ඒ කියන්නේ මේ කන්දේ මුදුනේම වගේ තමයි. දෙපැත්තේම මේ අර පැත්තත් පල්ලෙහා මේ පැත්ත තනිකර පල්ලෙහා. දිරුජාර මොනවද කියන්නේ මේ වෙලාවේ? එතන මේ පරිසර සුන්දරත්වයේ විඳින්න ඔයාලා පරිසර ආරක්ෂා කරන්න අනිවාර්යෙන්. අපි දැක්කා බෞද්ධ සමය දෙකේ තමයි ගිහින් තියෙන අවස්ථා. ඒගොල්ලන්ට සබහා ධර්මයේ ඉක්ම නඩුවන් දෙනවා. අනිවාර්යෙන්. අට පරිස්සම් කරගෙන ගමනේ ඉන්න. ඔව්. පාර වරදින්නෙත් නැහැ එතකොට. YouTube channel එකකින් දාන්නේ. YouTube channel එකකින් ආයි දාන්නේ. අපි A-level exam එක කොටු වෙලා අවුරුදු 2ක් exam භීෂණේ ජීවත් වෙලා දැන් ඒකෙන් මිදිලා මරු. ඒකෙන් මිදිලායි ඇවිදින්න පටන් ගන්න තියෙන්නේ සෝමරත්න අම්බලම තිබුණ අයයි සැලකෙන තැන. එතකොට අපි දැන් මෙතන කුඩල්ලු වයින් කරා මම වීඩියෝස් ටිකක් දාන්නම් හිටපු කුඩල්ලු වල එක. අපි දැන් ඉස්සරහට යනවා. ඉස්සරහෙන් බාති 12 හම්බෙනවා. අපි පුළුවන් තරම් ඉක්මනට යන්න ඕනේ. දැන් පොඩි වැස්සකුත් ළඟම එනවා. ගමනේ දුෂ්කරතාවය එලෙසින්ම දෙන්න බෑ. නමුත් ඒ ආසන්න මට්ටමකින් ලබා දීමට උපරිම උත්සාහය දරනවා නේද? අනේ අම්මේ මේ තරම් ආතල් යන්න. හැබැයි මේ වගේ ගම තමයි මත කිරින්නේ. ආයෙත් ආලා. ඒ කියන්නේ සැප්පට යන ගම මත කිරින්නේ නැහැ කිසි ගතියකුත් නැහැ. තිබුත් නැහැ. තව අවුරුදු ගණන් මතක් වෙද්දි. අමු කට්ටක් කලක් ගිපුවා තමයි. අයියෝ දෙයනේ හැමදාම. ඒ ජිම් යන්න ඕනේ නෑ බා. ඔය කට්ටියට සංඝා භෝජන හම්බෙලා තියෙනවා. ආත. මතින් ගයිස් මේ රස්සත් පහිනවා මීදුමත් බාලා තියෙන්නේ. වටෙන්ම මේ තාස එමෙදෙන පල්ලේ අමාරලස් ඉවතර මට දැන් කතා කරගන්නත් බැහැ. පල්ලේ ආරද මිදිමියා. ඔව්. රස්ස ගමන දුෂ්කර කරනවා. මේක තමයි නියම ගමන. let's go. දුන්ජි අටුන් නැහැ නේ. කොල්ලෝ එහෙම නේද? ඒක තමයි.
Beri mana dia sih? කැලේ දෙයියා. Hah? අම්පා මේ කැලේ. Kali dia kali ini. Les kali dah. මේ විතරයි. යන්න තියෙන්නේ කවුරුත් තනියෙන් එන්න හිතන්න එපා. ඒ කියන්නේ මේ බොරු ආදානම ගන්න ඕනේ නෑ නේද? ඇත්තම මේ මට එද්දි හිතෙනවා අපිට ගහන වෙන කතාව වන්නන්න ගහන්න දෙනවා. ඒ තරමට අසරණ වෙනවා කැලේ මැද හරියදී. ඒ හින්දා තනියෙන් එන්න හිතන්නත් එපා. තනියෙන් ආවොත් එහෙම සුයිසයිඩ් කරගන්න හිතනොත් එහෙම. පේනවද මේ? ඇඟ කොහෙවත් ඉතුරු වෙච්ච තරම් නෑ. උළු ඇඟ හැමදාම කාලා තියෙන්නේ. මොකෝ මල්ලි අම්මට හුඩු. යාළුවෝ මේ වතුර පැරඩයිස් එකකට අපි ආවා. අපි 3 සමාර 4 වගේ වුණා මෙතනට. මෙතන කවුරු ගහලෙකුත් බැඳලා මේ කැම්පින් කරන්න පුළුවන් මට්ටමකට මෙතන හදලා තියෙනවා. ඒ හින්දා අපිත් මෙතන ටෙන්ට් එක ගහගත්තා. හවස කෝපි පානය කරන වෙලාව. ඉතින් ඇත්තටම මේ ගමන අපි හිතුවටත් වඩා අපිට අභියෝගයක් වුණා. ඒ කියන්නේ අපි ලෑස්ති වෙලා ආපු තරමට වඩා මේ ගමන ටිකක් දරුණුයි බරපතලයි. ඒකින්ද ඕගොල්ලන්ට උනත් කියන්න තියෙන්නේ අනිවාර්යෙන් 100% නෙමෙයි 200ක් සූදානම් පිට එන්න මේ ගමන. මේ සහ පළපුරුදු අත්දැකීම් තියෙන මිනිස්සෙක් එක්ක එන්න. එතකොට ගොඩක් සිද්ධ වෙන්න තියෙන අනතුරු පාර මග හැරෙන දේවල් ඒ දේවල් වලින් අපිට අවම කරගන්න පුළුවන්. Hi guys, good morning. වෙලාව 2යි මනස් නෑ කියන්නේ 2යි. ඉතින් හරිම තරමයි තත්ත්වය මේ අපි සෑහෙන සීතලයි. ටික පොඩ්ඩක් පත්තු කරන් ගිහින් සීතල අඩු වෙන්න. ඉන්දියන් එන්නේ සීතලයි. ඉතින් තව පැය 3ක් විතර යන්න ඕනේ මේ ඒත් මම උන ගෙවෙන්නේ නැහැ නේද? Hello guys, good morning. දැන් වෙලා උදේ 6යි. අපි උදේ නූඩල්ස් එක හදාගන්න හදන්නේ. ඉතින් ඊයේ රෑ ඉඳා ගන්න උදේම නැති තරම් කොහොමද ඉතින් අපි ජීවත් වෙලා ඉඳිය ඉවර ගන්න. ඒකත් එක්ක අපි දැන් උදේට කෑම එක හදාගෙන නූඩල්ස් එක හදාගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔක තමයි දැන් තත්ත්වය. මම පල්ලෙහාට ගිහලා පැරඩයිස් වල පෙන්නන්න මොකද ඊයේ හවසත් පෙන්නන්න උන්නේ නැහැ. ආපුලේ ඉඳන් ටෙන්ට් එකේදී ඊයේ අපි 3:45 විතර ගියාවා. ඒ වුණාට මේ අපි පැය 2ක් විතර ඇගේ නේ උදේරම කුඩලෝ ටික අයින් කරා. ඉතින් ඒකත් එක්ක මේ වීඩියෝ එකක් දාන්න උන්නේ නැහැ. අපි තව ටිකකින් කාලා ගිහිල්ලා පැරඩයිස් වලත් බලලා අපි ගමන පටන් ගමු. දැන් වෙලා උදේ 7යි. අපි උදේම කෑවා මේ ඊයේ බාංගා උස වඩා බඩගිනි. මේ තියෙන්නේ මහාලික ගියක් තියෙනවා. ඉතින් මාර්ගස්සල ඉන්නා මල්පර පද්ධතියක් මේ තියෙන්නේ. වගේම ගොඩක් සීතල වතුර. ඒ 7යි වෙලාව අපිට ඊ ආවමේ නාන්න උනේ නැහැ. ඒ නිසා අපි අද උදේම නාන්න තමයි බැලුවේ. ඒකට පේනවා අපිට මරිමරේ මාරම නතරයි. මාරම ඉස්සලම වටින්නේ මේ ගොලේ සද්දෙත් එක්ක. ඉතින් නාලා ලෑස්තිලා ගමන පටන් ගන්නවා. අපි ආවේ ඉනිකසයකට ආවා වගේ දුන්දානවා. අම්මෝ. ඉතින් ගයිස් අපිට මේ අඳුම් ටික දෙත නිසා වේල ගන්න විදියක් තිබෙන්නේ නැහැ. අපිට සිද්ධ වුණා මේවා ගිනි තියන්න. ඉතින් මේ වේලන් අපි මොඩස් ටිකුත් ගාලා ගමන ආරම්භ කරනවා. පැරඩයිස් වල පාස් කරගෙන සාමාන්‍යයෙන් පැයක විතර හයිකින් පස්සේ අපිට මැනික ගාමෙලා මේ කියන්නේ ඒ මැනිකංග පොඩි දුරක් තියෙනවා. අපි නම් ඉස්සරහට කියලා බලමු මෙතනින් පස්සේ පොඩි දුරක් ඇවිත් නෙළුවි නාම වෙනවා. ඒකත් එක්ක අපිට කලාබද්දර පාරට එකතු වෙන්න පුළුවන්. අපි නම් ඊළඟ බලමු. මේකෙන් ඉදිරියට වැදෙනෝනේ මේ තවත්
මීටර් 200ක් වගේ යද්දි අපිට රත්නපුර පාරට මේ පාර සෙට් වෙනවා. ඉතින් අපි ගිහලා බලමු මේ සුන්දර ගමනාන්තය මොන වගේද කියලා. ඉතින් ඉන්නේ නෙළුවේ ඉන්නේ අවසානම හරියේ. පොඩ්ඩක් උඩට ගිය ගමන් අපි රත්නපුර පාරට එකතු වෙනවා. අnder පැත්තේ මාරම ලස්සන view එකක් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් ඒක බලන්න නැතර වුණා. පොඩ්ඩක් බලන්න පෙන්නන්නම් ඒ ලස්සන. ඉතින් මේ හරිය දල බැවුමක් තියෙන ගොඩක් ලොකු මාර විදිහට මහන්සි මේ ඉමේජර් යනෝනේ. ගමනේ අවසානය ගමන දුෂ්කරයි. හැබැයි අවසානයේ සුන්දරයි කියන්නේ නිකන් නෙමෙයි. ඔයාලට මේ පේන රූප වලින් මේක හිතා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ආවට කමන්නේ මේ පරිසරයට මේ සබාදහමට කිසිම කරදරයක් නොකර ඕගොල්ලෝ ගෙන පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් අනිවාර්යෙන් අරගෙන යන්න. මලුවත් වැහිලා තියෙනවා. උඩ තියෙන මලු ලයිට් එක විතරයි බේන්නේ. වේදුවෙන් වැහිලා තියෙන සම්පූර්ණයෙන්. අපි දැන් ගිහිල්ලා බලමු. සුන්දර ගමනාන්තයක අවසාන. Let's go. ඕ ගමනේ අවසානයේ ඉතින් මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා අපේ නඩේගුරා ඉස්සරහට ගිහිල්ලා. අඩිය තිබ්බේ නැද්ද පොඩ්ඩින්ද? මං එනවා. හරි. කියන්න බලන්න. අම්මේ ලොකු මහන්සියක් අවසානයේ අපි කොහොම හරි එක කළා එහෙනම්. හරි ඉතින් ඔන්න අපි ලොකු මහන්සියක් වෙලා අවසාන බලාපොරොත්තු තමයි උඩමළුවට එන එක. ඉතින් ඇතුළට යන්න බෑ. ලොක් කරලා තියෙන්නේ. කොහොම වුණත් මෙතනට හරි ඇවිල්ලා යන එක තමයි අවාරේ සිරිපාදේ කරුණාකර කෙනෙක්ගේ ලොකුම අරමුණ වෙන්නේ. ඉතින් අපි අරමුණ ඉෂ්ට කරගත්තා. ඉතින් දැන් දවල් 12:00මාරයි. වචන කියෙන්නේ නැහැ සීතල ටිකක්. වටේ දිහා බැලුවොත් සම්පූර්ණයෙන්ම මීදුවෙන් වැහිලා තියෙන්නේ. කිසි දෙයක් පේන්නේ නැහැ. අවාර කාල සීමාව තුළ මේ අවාරයක් නිර්මාණය කරන්න එක හේතුවකුත් තමයි මේ අයහපත් කාලගුණය. ඉතින් අපි ඒකට මුණ දීලා බුඩලැන්ගේ ප්‍රහාර ලක්ලා කොහොම හරි කරුණා කරන්න සමත් වුණා. ඉතින් උඩමළුවට යන්න අවසර නැහැ. අවාර කාල සීමාව තුළ මේ විදිහට තමයි අපිට මළුව මෙතන ඉඳන් බලලා වැඳලා වන්දනාමාන කරලා අපි නැවතත් පහළට කරුණා කරන්න ඕනේ. හරි ඔයා කන්ද කිසි කරදරයක් නැහැ.